අයිබෝවන් හැමෝටම. ඉතින් මේ දවස්වල ඔයාලා ගෙදරට වෙලා පරිස්සමින් ඉන්නව නේද? ඉතින් මම මේ කියන්නේ මේ පණිවිඩය අපේ පුංචි 5 වසර පුංචි මගේ යාළුවන්ට. ඉතින් 5 වසරේ ශිෂ්‍යත්වයේ එන්න ලං වෙනව නේද? ඔන්න දැන් ටිකක් බය වෙන කට්ටියකුත් ඉන්නවා. අන්න එයාලට තමයි මම මේ කියන්නේ. මම දැන් අද ඔයාලට කියන්නේ ශිෂ්‍යත්වයට කොහොමද පුනරීක්ෂණ පුහුණු වී කරන්නේ කියලා. අපි එක පත්‍ර ගත්තොත් ගොඩක්ම ගණන් කොටස්නෙන් ගණිතය ගැටලු විභව්‍යතාමාන පොත්වල දැන් ගොඩක් කරලා ඇති. ඉතින් දැන් ටිකක් බයයි. ඔන්න කරන්න ඕන දේවල් තමයි මම කියන්නේ. එක පත්‍රයට විභව්‍යතාමාන කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම ඔයාලට පුළුවන් පුංචි පොතක් තියාගන්න. මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන මගේ නෝට්බුක් එකක්. මීටට වඩා ලොකු එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මදි වුණොත් ඊට පස්සේ ඒකට ඔයාලට මතක් වෙන ගැටලු ලියා ගන්න. ඊට පස්සේ ඒක පෙරලා බලනකොට අපිට හොඳට ගණිත ගැටලු මතක් වෙනවා බැලෙනවා. ඔන්න එතකොට ලොකු පුහුණුවක් හම්බෙනවා. ඔන්න ඒ දේ අනිවාර්යෙන්ම කරන්න ඕනේ. අපි දෙක පත්‍ර කොටසට ගියොත් ඒකේ පළවෙනියට තියෙන සිංහල මම කියන්නම් කරන්න ඕන දේ. බය වෙන්න එපා. ඔයාලා සිංහල කියවීම පොත සම්පූර්ණයෙන්ම කියවන්න. ඔයාලගේ සමහර පාසල් වල සමහරට කියවීම පොත කරලා ඇති ඔක්කොම නැත්නම් මැද විවිධ පාඩම් වල ඇතිනේ. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම කරපු ටික කියව ගන්න. ඊතුරු පාඩම් තියෙනවනේ ඒක සාමාන්‍ය විදිහට ඔයාලා කියව ගන්න. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පාසලේ උගන්වන නිසා. ඉතින් සූම් විදිහ කරනකොට ඔයාලට පොඩ්ඩක් සමහර විට මතක නැති වෙන්න පුළුවන්, තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉස්කෝලේ උගන්වනකොට ඔයාලට හොඳට තේරෙයි. ඉතින් ඊට පස්සේ ගියොත් ගණන් කොටසට. ඒක තමයි වැදගත්ම කොටස. ඊට වලින් තියෙන ඉංග්‍රීසි දෙමළ එක මම අන්තිමට කියන්න. ගණන් එන්නේ අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලගේ ගණන් අච්චු පොතේ. මතක තියාගන්න ගණන් අච්චු පොතෙන් ඒකේ තියෙන හැම පුනරීක්ෂණ අන්තිම දින මට මතක විදියට පුනරීක්ෂණ 4 කියලා තියෙනවා. ඒක අනිවාර්යෙන් කරන්න. ඒක ඔක්කොම හරියොත් ඔයාලට අනිවාර්යෙන්ම ගන්න පුළුවන් ගණන් කොටසට 32ක් තිබ්බොත් 32ම. ඊළඟට යනවා අපි රචනා පරිසරයේ කොටසට යමු. පරිසරයේ කොටස අමාරු නෑ. හැබැයි ගොඩක් අය වරද්ද ගන්න කොටසක් තමයි පරිසරය කියන්නේ. මොකද ටිකක් දැක්ක ගමන්ම අපිට ටිකක් බය හිතෙනවා. මේක උත්තර දුන්නාම අපිට ලේසි උත්තර දුන්නාම. හැබැයි උත්තර එක වගේ දෙන්නේ. එතකොට අපිට හිතා ගන්න බෑ. හැබැයි ඔයාලා අනිවාර්යයෙන්ම පරිසරයේ ඔයාලට කියලා දෙනවනේ විෂය. අපි අහතවත්ම අපි ලක්වැසියෝ පැලෑගියා ගස්වැල් අපාවට සත්තු මේවා ගොඩක් දේවල් ඉගෙන ගන්නවනේ. ගෙවත් මිනිස් හැක්සිඩීම් ගමනාගමන මේවා. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න විවිධ කොටස්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට පොතක් තියාගෙන ඒකේ ඔයාලට හිතන ප්‍රශ්න ලියලා උත්තරේ ලියන්න. ඒ විදිහට. දැන් ඒ වෙලාව කරන් අපි කැමති ඒවා විතරයි. හැබැයි පොතක් අරන් කරන්න එකත් හොඳයි. දෙකම කරන්න අරකට ගොඩක් හොඳයි. එතකොට ඔයාලට ප්‍රශ්නෙත් මතකයි උත්තරෙත් මතකයි. ඒක අනිවාර්යයෙන්ම කරන්න තියෙනවා නම් පොතක් ඒකත් කරන්න. ඊළඟට යනවා රචනා කොටස. දෙක පත්‍ර වැඩියෙන්ම ලකුණු හම්බෙන තැන. මම හිතන්නේ වාක්‍ය 3ක් විතර එයි රචනාවට. එතකොට 6ක් හම්බෙනවා. 6න් 6ම ගන්න ඕනේ හොඳට ශිෂ්‍යත්වය පාස් වෙන්න ඕනේ නම්. ඉතින් ඒක කරන්න විවිධ මම ඒක වෙනම වීඩියෝ එකක් වලට කියලා කරන්න. ඒකේ තියෙනවනේ ලිඛිත භාෂාවෙන් ලියන්නේ විවිධ දේවල් ලොකු ඔකෝයා තමයි රචනා කියන්නේ. රචනා නෙවෙයි වර ලියන්න තියෙන්නේ නිර්මාණාත්මක වාක්‍ය 3ක් 5ක් අනිවිදි. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්න. ඒක අනිවාර්යෙන් බලන්න. පස්සේ ඔයාලා දැන් නම් කරලා නැහැ. මම පස්සේ ඔයාලට ඒක වන්නම්. ඊට පස්සේ යමු මට අර අමතකුනේ ඉංග්‍රීසි දෙමළ. ඕක තමයි මම හිතන්නේ ලේසිම එක. මොකද තියෙන්නේ දෙමළ කොටස් වචන ටිකක් වාක්‍ය ටිකක් ඉංග්‍රීසි වචන ටිකක් වාක්‍ය ටිකක් ඔක්කොම ටික පාඩම් කරා නම් ආයි කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට දෙමළ ඉංග්‍රීසි කියන එක. ඉතින් මේ විදිහට තමයි ශිෂ්‍යත්වයට ඔයාලට පුහුණු වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් දෙයක් සාමාන්‍ය දැනීම. සාමාන්‍ය දැනීම හොඳට බලා ගන්න. සාමාන්‍ය දැනීම මම හිතන්නේ පරිසරයේ කොටසට එන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ සිංහල කොටසට ගියොත් සමාන පද විරුද්ධ පද යුගල පද අන්න ඒවා හරියට වචන හරියටම පාඩම් කරන්න. පොඩි අකුරක් වැරදුනා ශිෂ්‍යත්වයේ ලකුණු 1ක් 2ක් කැපෙන්න පුළුවන්. අපරාධී ලකුණු 1 2 ඒක අපිට ලොකු වටිනවා. 1ක් 2ක් කියන්නේ පොඩි ගණන් නෙවෙයි. ඒව එකතු කරලා තමයි 100ක් හැදෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් හැම ලකුණක්ම ගන්න උත්සාහ කරන්න. ඔයාලට දැන් 100න් 100 ගන්නවා නම් පේපර් වල. එතකොට එහෙම ගන්න ඔයාලා බෑ කියලා නෑ. හැමෝටම ශිෂ්‍යත්වයට පාස් වෙන්න පුළුවන්. බෑ කියලා නෑ. ඔයාලා කරන්න.
දැන් ඔයාලට සමහරට අඩු වෙන්න පුළුවන්. හොඳට වැඩ කරලා වැඩි වුණාම ඔයාලා 100ක් 95ක් වගේ ගන්නවා නම් අනිවාර්යෙන් ශිෂ්‍යත්වයට 90ක් 95ක් 100ම උපරිම ගන්නත් පුළුවන්. ඉතින් උපරිම ගන්න ඔයාලා සමහරට දැන් ගන්න වෙති 80ක් 70ක් සමහර අය මං කියන්නේ. එතකොට අපිට ශිෂ්‍යත්ව ගන්න වෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක්. ඒ හින්දා අපි වැඩියෙන් ගන්න ඕනේ ලකුණු. එතකොට ශිෂ්‍යත්වයේ ඊට වඩා පුංචි අඩුවක් වෙන්න පුළුවන්. සමහර ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒද හොඳ ලකුණු ගණක් දැන් ගන්න ලකුණු ගාන විතරක් නෙවෙයි හොඳට ඉගෙන ගන්න අපිට ශිෂ්‍යත්ව විතරක් නෙවෙයි ජීවිත කාලෙම තියෙන්නේ තව සාමාන්‍ය දැන් සාමාන්‍ය පෙළ උසස් පෙළ තව ගොඩක් දේවල් තියෙනවා අපිට සමාජයේ ජීවත් වෙන්න හොඳ ඉගෙනීමක් තියෙන්න ඕනේ. ඉතින් හොඳට ඉගෙන ගන්න මම ඔයාලට හැමෝටම ප්‍රාර්ථනා කරනවා ශිෂ්‍යත්වයේ හොඳින් සමත් වෙන්න කියලා. එහෙනම් අදට මං ගිහින් එන්න මං කිව්ව දේවල් හරියට කරන්න. ආයිබෝවන්